ජනාධිපතිතුමා අපිට කියනවා ඇවිල්ලා දැන් එයා අපිට උගන්වනවා විරුද්ධ පක්ෂයේ කොහොමද ඉන්නේ කියලා. ජනාධිපතිතුමා. හරිද? ඒ කියන්නේ දැන් එයා විරුද්ධ පක්ෂයේ හිටපු විදියක් තියෙනවානේ. එයා කියන්නේ ඒ විදියට ඉන්න එපා කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක විපක්ෂයේ ඉන්නකොට හිටපු රෝල් එකක් තියෙනවානේ. හැමදේට විරුද්ධ වුණා, හැමදේම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිව්වා, ඉන්දියානු ව්‍යාප්තවාදී කිව්වා, IMF එපා කිව්වා, පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කිව්වා, ආයෝජකයන් එන්න එපා කිව්වා. ඒ වගේ එයා ප්ලේ කරපු රෝල් එකක් තිබුණානේ විපක්ෂයේ ඉන්නකොට. දැන් එයා කියන්නේ අපිට ඒ රෝල් එක අපිට ප්ලේ කරන්න එපා කියලා දැන් ජනාධිපතිතුමා කෙඳිරි ගහනවා. අපි ජනාධිපතිතුමාට කියනවා කෙඳිරි ගන්න එපා. ඔබතුමා විපක්ෂයේ ඉඳන් කරපු කුහක වැඩ අපි කරන්නේ නැහැ. ඔබතුමාට වැඩි අපි මේ රටේ ජනතාවට අපි ආදරේ. ඒ හින්දා ඔබතුමාලා විපක්ෂයේ ඉඳගෙන වෛරයෙන්, කෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් මේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන්න කරපු වැඩ අපි කවුරුවත් කරන්නේ නැහැ. ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියන්න කැමති කෙඳිරි ගන්න එපා ජනාධිපතිතුමනි. අපි ඔබතුමා විපක්ෂයේ හිටියේ ඉන්නකොට හැසිරුණා වගේ අපි හැසිරෙන්නේ නැහැ.